Hello guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ අන්න මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ එක්සෑම් වැඩ නිසා, මගේ ජොබ් වල වැඩ නිසා මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝස් දාන්නවත්, වීඩියෝස් එඩිට් කරන්නවත්. ඉතින් ඔන්න මට වෙලාවක් හම්බෙච්ච ගමන් මම මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ආවා. ඉතින් අපේ නැන්දලා ගෙදර අමුතු කොච්චි ජාතියක් තියෙනවා. දම්පාට කොච්චි ජාතියක්. බලන්නකෝ ඔයගොල්ලන් ගෙදරත් මේ වගේ දේවල් තියෙනවද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ආත්තක් ඒ පල්ලෙහා අපිට වෙලයට යන පාරේ මෙන්න මේ ආත්තගසුත් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වෙලට යන පාර තියෙන්නේ. ඔයාලටත් වහින්න නැති අපිටත් හොඳටම වැස්සා. වැස්සර පස්සේ ඉතින් ඔන්න මුකුත් දන්නේ වගේ මේ දිය කඩਿති හරිම හිමින් ගලාගෙන යනවා. ඊට කලින් නම් හරි සැරයි මේ දිය කඩਿති. එයාලගේ සැර බල තමයි අපි ඒ දවස්වල හිටියේ. අපේ ওই වෙලේ අයින් එක තියෙන ලොකු රම්පේ පඳුරක්. අපි ඉතින් එතනට ගියා රම්පේ කොලයක් කඩාගෙන ඉන්න කියලා. ඉතින් අපිත් එක්ක අපේ සුදුත් ගියා. ඉතින් සුදුව මම පෙන්නන්නම්. සුදු කියන්නේ අපේ ගෙදර ඉන්න පූසා. පූස 3 දෙනෙක් ඉන්නවා. ඔය ඉන්නේ ඒ පූස 3 දෙනාගේ අම්මා. ඉතින් අපි ওই රම්පේ කොලෙත් කඩාගෙන ආයි ඉස්සරහා පැත්තට එන්න ගත්තා. මේ තියෙන එතනට පේන view point එක. ඉතින් අපේ පහළ තියෙනවා කොහිල කොටුවක්. අපි ඉතින් ඒකෙන් කොහිල දළු ටිකකුත් කඩා ගත්තා. ඊට පස්සේ ආයි අපි හිමීට එන්න ආවා. ඔය ඉන්නේ සුදු. පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑනේ. හැබැයි මම නම් ගියා. මේ මල් දැක්කම ඔයාලට මොනවද මතක් වෙන්නේ? අර ඉස්සර අපිට එනවා නේද ඉස්කෝලේ වලට පොපි මල්. අන්න ඒ වගේ තමයි මට මතක් වෙන්නේ. මේ තියෙන අපේ වෙලපල්ලෙහා තියෙන පොඩි ළිඳ මේක කැපුවේ අපි අර කොරෝනා දවස්වල ගෙදරටලා ඉන්න කාලේ තමයි අපි මේ ළිඳ කැපුවේ අපේ තාත්තලාත් එක්ක එකතු වෙලා. මේකේ වතුර හරිම සීතලයි අයිස් කැටේ වගේ. ඉතින් ඕක තමයි වෙලපල්ලෙහා තියෙන අපේ ළිඳ. මම ඉතින් පොඩ්ඩක් මේකෙන් වතුර එකක් ඇදගෙන කකුල් දෙකත් සෝදගෙන උඩට ආවා. පඬිතයාට ඒ ළඟ යන්න බෑ. හැබැයි මම පඬිත නැති නිසා මට ඒ ළඟ යන්න පුළුවන්. අපි දැන් යන්නේ අපේ පහළ තියෙන කොහිල කොටුවට. දැන් නම් මේක කැලෑව වෙලා ගොඩාක් මොකද වැස්සත් එක්ක මේ චුටි අඩිපාරක් තිබ්බ යන්න. දැන් නම් පොඩ්ඩක් මේක කැලෑව වෙවිලා. මේ අපේ සුදු ඇත්තවිල අපිත් එක්ක කොහෙල දම් කඩන. සුදු දැන් අපේ මෙතන දඹල කොටුවක් තියෙනවා. මේකේ දළු ටිකක් තියෙනවා. අපිට පුළුවන් මේකෙන් කලවම් කොළ මැල්ලමට දඹල දළු ටිකක් ගන්න. ඉතින් අපි දඹල දළු ටික කඩාගමු. හරිදාව දඹල මේ දවස්වල හරි උෂ්ණයිනේ. උෂ්ණ කෑමත් හරියට තියෙනවා. ඉතින් අපි කරපේටේ කොහොඹ ගහෙන් කොහොඹ කොළ ටිකුත් කඩාගෙන නාන්න පොඩ්ඩක් කොහොඹ කොළ ටිකක් කඩාගත්තා. මේ තියෙන අපේ කොහොඹ ගහ. ඊට පස්සේ ඉතින් හරි රස නිසා නාරං ගහෙත් නාරං ඉදිලා තියෙනවා දැක්කා. ඊට පස්සේ අපි නාරං ටිකත් කඩාගෙන ගෙදර පැත්තට ගියා. පල්ලෙහා තියෙන කුල් කූඩුවට අද දවසේ විතර ටික කොහොමද කියලා බලන්න. මේ අපේ චූටි පැටවු ටික මොන විතර තියෙනවද කියලා කිව්වේ. හතරක් තියෙනවා චුට්ටක් තියෙන තව චූරි විතරයි තියෙනවා. චූටි එක පිටුනේ දැන් ඒක දාන්න. චූටි එක අපේ තාත්තා වගා කරපු කොච්චි ජාතියක්. මේකට කියන්නේ හයිබ්‍රිඩ් කොච්චි කියලා. මේවා දැන් මේ ඉදිලා හරියට නිකන් ජම්බු අත්තක් වගේ හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔක්කොම කරලා මම ආවර කඩාගත්ත නාරං ටික හදාගන්න. ඉතින් ඔය විදිහට හිමීට මම නාරං ටික කපාගෙන මේ
තීම් එක හදාගන්න පටන් ගත්තා. ඉතින් එදා දවස මගේ ගත වුණේ. ඉතින් මම මෙතනින් නතර වෙනවා. අලුත් වීඩියෝක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.